අද මම වගේ ස්කින් එක ගැන ගොඩක් සතුටු දවසක්. ඉතින් මේ ලස්සන දවසේ පේනවනේ ඔයගලන්ට වෙද එකත් හරිම ලස්සනයි. අපි ඔයාලවත් එක්ක කරගෙන ඇවිල්ලා තියෙන්නේ වෝන් සිටි එකේ තියෙන ක්ලයින්බර්ග් කියන හරිම ලස්සන චූටි විලේජ් එකක සමල් දවසක පොඩි රෝමක් දාන්න. තාම ඔෆිෂියලි සම පටන් ගන්න නැති වුණත් දැන් ඉතින් සම වගේම තමයි. Hi, මගේ නම ශාරා. Welcome to my YouTube channel. මම කැනඩාවට ආවේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. හැබැයි දැන් අපි දෙන්නම කැනඩාවේ පර්මනන්ට් රෙසිඩන්ට්ස්. මේ වීඩියෝ එකෙන් මම හිතුවා ඔයාලව පොඩි රවුමක් එක්ක ගන්න. හැබැයි ඊට කලින් ඔයාලා තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම මාත් එක්ක මගේ Instagram account එකකට join වෙන්න අමතක කරන්න එපා. අපි දෙන්න හැමිල්ටන් ඉඳලා පැයක් විතර දුරින් ට්‍රැවල් කරලා තමයි ක්ලයින්බර්ග් සිටි එකට ආවේ. හැබැයි ඕගොල්ලෝ ඉන්නේ ටොරොන්ටෝ වල නම් ඔයාලට ගොඩක් ළඟයි. තාම ඔයාලා ක්ලයින්බර්ග් ඇවිල්ලා නැත්නම් ක්ලයින්බර්ග් එන්න හිතාගෙන ඉන්නවා නම් මම හිතනවා මගේ වීඩියෝ කෝල් එකට හෙල්ප්ෆුල් වෙයි කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට ආසයි හිතෙයි කියලා ඇවිල්ලා බලන්න. මේ ලස්සන චූටි සිටි එකේ තියෙන ලස්සන දේවල්. අද සන්ඩේ දවසක් වීකෙන්ඩ් එකේ වගේම තමයි අද ෆාදර්ස් ඩේ. ඒක නිසා අද දවස ගොඩාක්ම බිසි දවසක්. අපි දැක්කා ගොඩක් කැෆේස් ගොඩක් රෙස්ටොරන්ට්ස් හැමතැනම පිරීලා තියෙනවා. ඒ වගේම තමයි අපි දෙන්න අද උදේ තමයි මේ සිටි එක ගැන දැනගත්තේ. ඉතින් ඒ ගාම අපි ඉක්මනට පොඩි අයිටනර් එකක් හදලා අපි දෙන්නගේ ලිස්ට් එකේ නම් තැන් දෙක තුනක් වගේ තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි ඇවිල්ලා තියෙන්නේ මට කොෆි එකක් ගන්න ක්ලයින්බර්ග් කැෆේ එකට. මේ කැෆේස් ඇත්තටම තව පැය භාගයකින් පැයකින් වගේ වහනවා. ඒක නිසා අපි දෙන්නට ලස්සනට මේ වෙදර් එක එන්ජොයි කරන්න පැටියෝ එකක එළිය ඉඳගෙන අද ඒ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි හිතුවා කොෆි එකක් අරගෙන පොඩි රෝමක් දාමු කියලා. මෙතන නම් ඒගොල්ලෝ ක්ලෝස් කරන්න යන නිසා ඇත්තටම අපිට ලොකු ස්නැක් එකක් ගන්නත් ඒ වෙලාවේ හිතුනේත් නැහැ. මම ගත්තා රෙගියුලර් අයිස් කොෆි එකක්. ඊට පස්සේ මම ඔයාලට චුට්ටක් වටේ පෙන්නන්නම්. මේක ඇත්තටම මට බොන්න ගත්තේ ඩැරන් කිව්වා එතනින් කොෆීස් දෙකක් ගන්න නැතුව. එතනින් අපි දෙන්න ඩ්‍රින්ක්ස් දෙකක් ගත්තේ නැත්නම් හරිම බේසික් කොෆි එකක්. මම ගත්තේ අයිස් කොෆි එකක්. අපි කැෆෙස් දෙකක් බලාගෙන ආවා. පළවෙනි කැෆේ එක තමයි ඒක. දැන් අපි යමු දෙවෙනි තැනට. කියන්න. No rules like that. හරි. Again, man, I talk was a long time. So if you want to try their food, maybe come a little early. ඔව් අපි පොඩ්ඩක් පරක්කු වුණා. අපි එද්දී සෑහෙන්න පරක්කු වුණා. ගොඩක් තැන් 4ට 5ට විතර ක්ලෝස් කරන. ඒ හින්දා අපිට කැෆේස් දෙකේම ටේක් අවුට් තමයි කරන්න වෙන්නේ. ඒක නිසා ඩැරන් කිව්වා එයාට ඕනි කියලා කොෆි එකක් ගන්න දෙවෙනි කැෆේ එකෙන්. මම කොෆි එක ගත්ත තැන මෙනු එක එච්චර සොෆිස්ටිකේටඩ් නෑ. හරිම බේසික් කොෆි තමයි තිබ්බේ. එයාට ඕනේ මොකක් හරි ෆැන්සි දෙයක් try කරන්න. ඒක නිසා එයා ගත්තේ නෑ එතනින් කොෆි. ඊට පස්සේ අපි දෙන පොඩි රවුමක් දැම්මා. එතන ළඟ තිබිච්ච මං හිතන්නේ මේක පර්ෆියුමරි එකක්. මේ වෙද්දින් ඉතින් ඔක්කොම දේවල් ටික වහලා අපිට වින්ඩෝ shopping පොඩි රවුමක් දාන එක තමයි කරන්න පුළුවන්. එතන එහා පැත්තේ තියෙන මේ ඉවෙන්ට් හවුස් එකේ වෙඩින් එකක් හරි මොකක් හරි ෆන්ක්ෂන් එකක් තිබ්බා. අපි දැක්ක කට්ටිය ඔක්කොම ඩ්‍රෙස් අප් කරගෙන ඇවිල්ලා ඉන්නවා. අපි දෙන්නත් ඉතින් වටේ පොඩි රෝමක් දැම්මා. මේක ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් නිසා අපි දෙන්නට ඇතුළට යන්න බෑ. හැබැයි මං හිතනවා අපිට ඇතුළට යන්න තිබ්බනම් ඒක හරිම හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා. ඊට පස්සේ අපි දෙන්න දැන් මේ ඇවිදගෙන යන්නේ දෙවෙනි කැෆේ එකට යන්න. මේ ඔක්කොම තැන් හරිම ළඟින් තියෙන මෙන්න මේ ස්ටේක් හවුස් එක අපි දෙන්න ඊළඟ පාර ඇවිල්ලා ඩිනර් ගන්න වෙලාවක එමු කියලා කතා වෙච්ච තැන. දැන් අපි දැනට කොෆි එකක් ගන්න ඇවිල්ලා තියෙන්නේ බාල්සෙක්ස් කොෆි හවුස් එකට. මෙතන මම දැක්ක හරිම ස්පෙෂල් තැනක් කියලා. මොකද වින්ටේජ් හවුස් එකක තමයි මේගොල්ලෝ මේ කැෆේ එක දාලා තියෙන්නේ. මම මෙතනින් කොෆි එකක් ගන්නේ නැති නිසා මම පොඩ්ඩක් උඩට ගිහිල්ලා රෝමක් දාලා බැලුවා. මෙතන නම් කොෆි මෙනු එක හරිම ෆැන්සි. මං හිතන්නේ ඩැරන් ගත්ත කොෆි එක අයිස් මේපල් ලාට් එකක්. හරිම ෆැන්සි වගේ තමයි හරිම ඉන්ට්‍රස්ටිං. ඉතින් ඊට පස්සේ අපි දෙන කොෆිස් එකත් අරගෙන පොඩි රවුමක් දාලා බැලුවා තවත් මොනවාද මේ විලේජ් එකේ මේ සිටි සෙන්ටර් එකේ තියෙන ලස්සන තැන් කියලා. මෙතන තියෙන මොකක් හරි පරණ ගෙදරක්. අපි ඒකත් බලලා පොඩ්ඩක් පාරේත් හරිම ඉන්ට්‍රස්ටිං දේවල් වෙන ඕගලන්ට පේනවනේ. ඉතින් අපි ඒ දේවලුත් බලලා ඊළඟට ආවා මගේ ලිස්ට් එකේ තියෙන අන්තිම තැනට. මෙතන තියෙන්නේ ඕල්ඩ් ෆයර් හෝල් කන්ෆෙක්ෂනරි එක. අපි බලමු මට උවමනාව තියෙන්නේ චොක්ලට් හරි නෝමල් හරි ක්‍රොසාන්ට් එකක් ගන්න. අපි බලමු ඉතුරු වෙලා තියෙනවද කියලා. ඔයාලට පේනවනේ චොක්ලට්ස් තියෙනවා. හරිම ලස්සන ඒවා, කියුට් ඒවා. ඊළඟට එක එක ස්වීට් අයිටම්ස් තියෙනවා. අපිට මුලින් හිතුණා අපි හොට් චොක්ලට් එකක් ගමුද කියලාත් මෙතනිනුත් ඒත් ඒ වෙලාවෙදින් කොෆි දෙකක් බීලා තිබ්බේ. මං කොෆි එකමාරක් විතර බීලා තිබ්බා. මට උනේ කප් කේක් එකක් ගන්න. ඊට පස්සේ ඉතින් මගේ හිත පොඩ්ඩක් වෙනස් වුණා. මම ඔයගලන්ට පෙන්නන්න මොකද්ද අපි ගත්ත දේ කියලා. මේ තියෙන සිටි එකේ ලස්සන වීව්ස් අපි දෙන මෙතන ඉඳගෙන කමු කියලා කතා වුණා. අපි ගත්ත මෙන්න මේ චොක්ලට් ක්‍රොසාන්ට් එක. ඒගොල්ලෝ ඒක ඒ වෙලාවේ පොඩ්ඩක් වෝර්ම් කරලා දුන්නා.
මගේ කොෆි එක නම් ඒ වෙද්දින් ඉවරයි. ඒක තමයි දැනට එළියට ගිහිල්ලා විසි කරලා එන්නේ. මං එතකල් එතනින් ලස්සන වීව්ස් එන්ජොයි කර කර හිටියා. මේ ක්‍රොසාන්ට් එකේ පෙනුම වගේම තමයි ඒක ඇත්තටම හරිම රසයි. අපි දෙන්න එකක් ෂෙයා කරගෙන කෑවා. එදා දවසේ එයාලා ළඟ තිබිච්ච අන්තිම චොක්ලට් ක්‍රොසාන්ට් එක තමයි ඒක. ඉතින් ඒකත් කාලා අපි දෙන්න එතනටලා ටිකක් වෙලා ඉඳලා මෙන්න මේ ලස්සන බිල්ඩින් එකේ මොනවද තියෙන්නේ කියලා අපි බලන්න ආවේ. අපි ටිකක් හවස් වෙලා ආපු නිසා සන්ඩේ ආපු නිසා කොහොමත් දේවල් වහලා ඉවරයි. ඒ හින්දා මං කලින් කිව්වා වගේ අපිට ඔක්කොම වින්ඩෝ shopping එකෙන් බලන්න තමයි තියෙන්නේ. අද හොඳ දවසක් නිසා හරිම සතුටින් අපි දෙන්නම සම එකටම ඇඳගෙන ආවා. මං අද පාවිච්චි කරා මං කලින් වීඩියෝ එකේ ඔයගලන්ට පෙන්නුවේ මං ගිහිල්ලා ගත්ත මගේ අලුත් සැන්ඩල්ස් දෙක. එකෙන් පොඩ්ඩක් කකුල කැපෙන නිසා මේ දවස්සේ මං ප්ලාස්ටර්ස් දාගෙන හිටියේ මං හිතනවා ඉක්මනට මේක හරියයි කියලා. මෙන්න මේ බිල්ඩින් එකේ වගේම මේ ලස්සන චූටි පර්පල් කලර් මාල් ඇවිල්ලා තියෙන මේ තමයි ක්ලයින්බර්ග් සිටි එකේ පොලිසිය. කලින් අපි පාරේ අනිත් පැත්තට යදින් දැකපු කෙනාව මේ පැත්තට එනවා අපි දැක්කා. අද දවසේ අපි ප්ලෑන් කරගෙන ආපු දේවල් ඔක්කොම දේවල් තිබ්බේ නෑ. මට යන්න ඕනලා තිබිච්ච තැන් තුනටම ගියා. කැෆේස් දෙකයි අර ලස්සන පැටිසරි එකටයි. මෙතන තමයි අපි කාර් එක පාක් කරේ මේ තියෙන ක්ලයින්බර්ග් විලේජ් එකේ ඉස්කෝලේ. තව ඉතින් මේ සිටි එකේ හුඟක් දේවල් තියෙනවා කරන්න. හැබැයි අපිට මං හිතන්නේ දැන් මූඩ් එකක් නැහැ. ඔව් වෙලාවක් නැහැ දැන්. කැෆේස් තියෙනවා, තව හොඳ රෙස්ටොරන්ට්ස් වගේ තියෙනවා. ට්‍රේල්ස් තියෙනවා, හයිකින් මම හිතන්නේ හයිකින් ස්පොට්ස් කීපයක් තියෙනවා. මොනවාද? ස්ටේක් හවුසස් තියෙනවා. ඩිනර් ගන්න අපි හිටියා නම් හොඳයි. හැබැයි දැන් 5:37. තව 5:37. තව 5:37. තව වෙලා තියෙනවා. එහෙනම් දැන් අපි කොෆි එහෙම ගිහලා මම හිතා අපි පොඩ්ඩක් ෆුල් වගේ. අපි දැන් මෙතන කොහේ හරි යමු කියලා කතාවන. මොකද දැන් ඩිනර් ගන්න බෑ. හරිම ලස්සන ටවුන් එකක්. අද ෆාදර්ස් ඩේ හින්දා මම කට්ටිය තිබ්බා. ඕ හරිම ස්වීට්. ගොඩක් අය තාත්තලත් එක්ක ඇවිල්ලා තිබ්බා. හරිම ස්වීට්. හරිම බිසි දවසක් ඒක නිසා. හැබැයි කන්වර්බල්නේ අපිට එන්ජොයි කරන්න පුළුවන් වුණා අපේ පාඩුවේ. දැන් අපි යමු. මොනවා හරි අපි ඩිනර් වල ගෙදර අරන් යන්න බලමු. අනිත් එක thank you so much ඔයගොල්ලෝ කමෙන්ට් කරලා තිබ්බට ශ්‍රී ලංකන් ස්පොට්ස් කීපයක්ම. දැන් අපිට බලන්න යන්න ඕනේ හේ බ්‍රෝ කියන එක. අපි බලමු අද. ඒගොල්ලන් දැන් මම හිතන්නේ මම දැන් දැන් එකට වහලා. කයට වහලා එකට. එහෙනම් අපි වෙන තැනක වගේ ඕන් වල. බලමු මේ ළඟ තියෙන තැනක් එහෙම. අපි ඊළඟ ස්ටොප් එකට යන්න කලින් හරිම සීරියස් නිවුස් එකක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. දැනට මාස කිහිපයකට කලිනුත් මම මගේ Facebook එකේ පෝස්ට් එකක් විදිහට ෂෙයා කරා මෙන්න මේ ෆේක් account එකෙන් අපි දෙනාගේ ෆොටෝස් යූස් කරලා වෙනත් නමකින් ජොබ් ඔෆර්ස් අරන් දෙනවා කියලා කැනඩියන් ජොබ් ඔෆර්ස් ඒ වගේම ඊයේ මම දැනගත්තා නිව්සීලන්ත ජොබ් ඔෆර්ස් අරන් දෙනවා කියලා අපි දෙනාගේ ෆොටෝස් යූස් කරලා මේ ෆේක් account එකෙන් ගොඩක් අයව ස්කෑම් කරන්න try කරලා දෙනවා. ඉතින් අපි දෙන්නගේ Facebook කවුන්සලින් අපි දෙනගේ ෆොටෝස් දෙන කවුන්සලින් කිසිම වෙලාවක මම ඔයාලව රීච් කරන්නේ නැහැ. අනිත් එක අපි දෙන්නට කිසිම පුළුවන්කමක් නැහැ. මෙහෙ ඉන්න කෙනෙක්ට උනත් නිව්සීලන්ත වල ඉන්න කෙනෙක්ට උනත් ලංකාවේ කිසිම කෙනෙක්ට ජොබ් එකක් අරන් දෙන්න අපි දෙන්නට කිසිම හැකියාවක් නැහැ. අපි දෙන්න මේ වගේ කිසිම සර්විස් එකක් ප්‍රොවයිඩ් කරන්නේත් නැහැ. මේ වගේ සිටුේෂන් එකකදී ඇත්තටම මට කරන්න පුළුවන් එකම දේ මේ account එක report කරන එක විතරයි. ඔයගලන්ට කරන්න පුළුවන් ලොකුම දේ තමයි කිසිම වෙලාවක අපි දෙන්න ඔයගලන්ට කිසිම මෙසේජ් එකක් ඒ වගේ එවන්නේ නැහැ. ඒක නිසා එන්ගේජ් වෙන්න එපා. පුළුවන් තරම් ඒ වගේ කම්ස් report කරන්න. ඒක ඇත්තටම හරිම disturbing දෙයක්. ඒක ගැන කතා කරන්නත් මම කැමති වෙන්නේ නැහැ. ඒකට මම හිතුවා වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් එක්ක මේ හැමදේම share කරගත්තොත් හොඳයි කියලා. ඒක නිසා කිසිම වෙලාවක Facebook වෙනත් කිසිම platform එකකින් මම ඔයාලව reach කරන්නේ නැහැ. මම ඔයාලට කතා කරන එකම විදිය මගේ YouTube channel එකේ මේ වගේ වීඩියෝ එකකින්. හරි අපි දැන් මේ කතාව අමතක කරලා අපි යමු අපේ ඊළඟ spot එකට. ඊළඟට අපි දෙන්න යන්න කතා වුණේ මොනවා හරි ශ්‍රී ලංකන් ෆුඩ් අපිට ගන්න පුළුවන් තැනකට. අපිට ඒ වෙලාව ඉඳලා කන්න ඕනේ නෑ. මොනවා හරි කරිස් වගේක් අරන් යන්න පුළුවන් වුණොත් එතන හොඳයි කියලා තමයි බැලුවා. ඊට පස්සේ මට මතක් වුණා එක තැනක් මට කෙනෙක් සජෙස්ට් කරපු. ඉතින් අපි දෙන දැන් ඇවිල්ලා තින්නේ එතනට. මෙන්න මේ නන්තා කේටරර්ස් මං හිතන්නේ ඒකේ නම. ඒ වගේම ඔයාලා සජෙස්ට් කරන තැනුත් කමෙන්ට් කරන්න මට අමතක කරන්න එපා. දැන් අපි යන්න හදන්නේ මගේ වීඩියෝස් බලලා මට හම්බුණා යාළුවෙක් රිෂානි කියලා. රිෂානි සජෙස්ට් කරපු තැනකට එයා සජෙස්ට් කරා මෙතන කෑම හොඳයි කියලා නන්තසකට තමයි අපි දැන් යන්න හදන්නේ. මම මොනවද ගත්තේ කියලා ඇවිල්ලා ඔයාලට පෙන්නන්න. අපි ප්ලෑන් කරපු විදිහටම සමහර දේවල් ගන්න පුළුවන් වුණා. මම ගත්තා චිකන් කරි එකකුයි, හාල්මස් කරි එකකුයි, බීෆ් කරි එකකුයි. ඊට පස්සේ පොඩි පොඩි ෂෝට් ගත්තා. චිකන් රෝල්ස්, වෙජි රෝල්ස් මේක නම් අපි ගත්තේ යාළුවෙක්ට දෙන්න. ඊළඟට මටන් රෝල්ස්, ෆිෂ් රෝල්ස්, කට්ලට්ස් දෙකක්, ඊට පස්සේ එළවලු රොටි මේ වගේ සෑහෙන අයිටම්ස් කීපයක් අපි ගත්තා.
යන ගමන් අපි හිතුවා මේ තැන සජෙස් කරපු යාළුවවත් හම්බ වෙලාම යමු කියලා. ෆස්ට් ටයිම් තමයි අපි දෙන්නත් ඇත්තටම හම්බ වෙන්නේ. මගේ YouTube වීඩියෝස් වලින් තමයි වීඩියෝස් බලලා රිෂානි මට කතා කරේ. පොඩ්ඩක් වෙලා හම්බෙලා කියලා හිතුවට ගොඩක් වෙලා අන්තිමට හම්බෙලා කතා කර කර ඉඳලා අපි දෙන දැන් ගෙදර ආවා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බ වෙන්නම්. එතකන් බයි බයි.